සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සෝතාපන්න වීමේ අරමුණින් ධර්ම අවබෝධය වෙනුවෙන් ධර්මයේ සොයන ධර්මයේ පිළිබඳව උනන්දුවක් දක්වන අපේ පින්වතුන්ටයි මේ ධර්ම දේශනාව. මම කල්පනා කරා පින්වතුන්ට මේ සෝවාන් වීමට අවශ්‍ය සෝතාපට්ටි අංග පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. පින්වතුන් දැනටමත් මේ සෝතාපට්ටි අංග පිළිබඳව දන්නවා ඇති. නමුත් පින්වතුන් දැනන් ඉන්න කාරණා බොහෝ දිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවත් එක්ක වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් විවිධ චිත්‍ර මවාගත්තු අය ඉන්නවා. සෝතාපට්ටි අංග කියන්නේ මේ විදිහටයි අපි අංග ටික සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොටයි අපිට සෝවාන් වෙන්න පුළුවන් කියලා අන්න ඒ වගේ වැරදි චිත්‍ර මවාගෙන තියෙනවා. අපි සූත්‍ර දේශනාව තුලින්ම පැහැදිලි කරගමු භාග්‍යතුන් වහන්සේ කොහොමද මේ සෝතාපට්ටි අංග පිළිබඳව දේශනා කරලා තියෙන්නේ කියලා. සූත්‍රය මම ගන්නේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ සෝතාපට්ටි සංයුත්තයෙන්. සූත්‍රයේ නම තමයි පින්වතුනි ဒ ුතිය සාරිපුත්ත සූත්‍රය. ဒ ුතිය සාරිපුත්ත සූත්‍රය. අපි බලමු සූත්‍රය විවෘත කළ මොන වගේ දහම් කාරණාද තියෙන්නේ කියලා. මේ ධර්ම දේශනාව පින්වතුනි මේ සෝතාපන්න අංග ගැන වගේම අපිට මේක විශේෂ වෙනවා. භාග්‍යතුන් වහන්සේ සහ මේ ශාසනයේ ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්තයන් වහන්සේ අතර සිද්ධ වුණ සාකච්ඡාවක් නිසා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම අපේ අවධානයට යොමු කරගන්න ඕනි. ඉතින් මේ දේශනාව සාමාන්‍ය විදියට අර උඩින් අර කතන්දර ස්වරූපයෙන් අහලා මේක තේරුම් ගත්තාට කවදාවත් පින්වතුන්ට මේක තමන්ගේ අවබෝධය පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට විමසිල්ලෙන් මේ පිළිබඳව හොඳ අවධානයෙන් අහන් ඉන්න ඕනි. මේ දේශනාව ආරම්භ කරනවා අතකෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුප සංකමි. සාරිපුත්තයන් වහන්සේ අපේ ප්‍රඥාලාභීන් අතර අගතැන්පත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න යනවා. ගිහිල්ලා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. භාග්‍යතුන් වහන්සේට අත් දෙක එකතු කරලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ එකත් පසව වාඩි වෙනවා. මේ ඉදිරියම නෙවෙයි වාඩි වෙන්නේ. එකත් පසව බලන්න තියෙන නිහතමානීකම අපේ දැන් අපි සාමාන්‍යයෙන් බුද්ධ පූජාවත්දී කෙලීම බුදුහාමුදුරු වන්දනා කරද්දී කෙලීම ඉදිරියට ගිහිල්ලා වන්දනා කරනවා. දැන් අපි ගෙදර සාමාන්‍ය අම්මා තාත්තා දිහාවත් බලන්නේ නැහෙනේ. දැන් අපි කතා කරන්නේ බිම් බලාගෙන. ඉතින් ඒ වගේ ගෞරවය තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ තියෙන්න ඕනේ. අන්න ඒම කෙනාට තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් ඒ ಗುಣධර්ම අපි ඇති කර ගන්න ඕනේ. ඊළඟට පෙන්වා දෙනවා ඒකමන්තං නිසින්නං කෝ ආයස්මන්තං සාරිපුත්තං භගවා ඒතද වෝච. භාග්‍යතුන් වහන්සේ සාරිපුතන් වහන්සේගෙන් මේ විදියට අහනවා. සෝතාපට්ටි අංගන්ති හිදං සාරිපුත්ත උච්චති කතමන්නුකෝ සාරිපුත්ත සෝතාපට්ටි අංගන්ති. සාරිපුත්ත සෝතාපට්ටි අංගං කියලා කියනවා. මොනවද සාරිපුත්ත සෝතාපට්ටි අංග කියලා කියන්නේ? ඊට පස්සේ සාරිපුත්තන් වහන්සේ උත්තර දෙනවා සප්පුරිස සංසේවෝහි බන්තේ සෝතාපට්ටි අංගං. භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂ ඇසුර සෝතාපට්ටි අංගයක්. ඊළඟට උත්තර දෙනවා සද්ධම්ම ශ්‍රවණං සෝතාපට්ටි අංගං. සද්ධර්ම ශ්‍රවණය සෝතාපට්ටි අංගයක්. ඊළඟට උත්තර දෙනවා යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංගං. යෝනිසෝ මනසිකාරය සෝතාපට්ටි අංගයක්. ඊළඟට උත්තර දෙනවා ධම්මානුධම්ම ප්‍රතිපatti සෝතාපට්ටි අංගං. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සෝතාපට්ටි අංගයක්. එතකොට මේ සෝතාපට්ටි අංග වලට මේ 1 2 3 4 කියලා දීලා නැහැ මෙහෙම. දැන් මේ 4 ඕන විදියට හරව ගන්න පුළුවන්. මේ මොකද මෙතන දැන් අපි මුල් වෙලා තියෙන කල්යාණ මිත්‍රයාගෙන් බණ අහලා සෝවාන් වෙන්නයි කල්පනා කරන්නේ. හැබැයි මෙතන කොසල් රජතුමාටත් භාග්‍යතුන් වහන්සේ හමු වුණානේ කල්යාණ මිත්‍රයෙක් වුණානේ නේද? නමුත් ධර්ම අවබෝධය උනේ නැහැනේ. එතකොට ධර්ම අවබෝධය වෙන්නේ නැත්තම් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. මොකද ධර්ම අවබෝධය තුල තමයි කල්යාණ මිත්‍රයා කියන යෙදෙන්නේ. එතකොට තව ඉදිරිය කිව්වොත් සද්ධර්ම ශ්‍රවණය තුල තමයි කල්යාණ මිත්‍රයා නැත්නම් සත්පුරුෂ ඇසුර කියන එක යෙදෙන්නේ.
එහෙම නැතුව සත්පුරුෂ ඇසුර වෙලා සද්ධර්මය ලැබෙන්නේ නැත්තම් එතන සෝතාපට්ටි අංගයක් වෙන්නේ නැහැ. ඒ වගේම සද්ධර්මයේ වෙන ගමන් තමයි සද්ධර්මය වෙන ගමන් තමයි යෝනිසුමනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් පිටන්නේ. එහෙම නැතුව කවුරු හරි කියනවා නම් බණ අහලා ඊට පස්සේ යෝනිසුමනසිකාරය ඇති කරගෙන ඊට පස්සේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කරන්න ඕනේ කියලා ඒක සම්පූර්ණයෙන්ම දහමට පටහැනි. මොකද දැන් සෝතාපට්ටි අංගයක්නේ සෝතාපට්ටි අංග පිටන්නේ සෝවන් වීමේදීමයි. සෝතාපට්ටි අංග පිටලා සෝවන් නොවී ඉන්නේ නැහැ. සෝතාපට්ටි අංග කියලා යෙදෙන්නේ ඒකයි. සෝතාපට්ටි අංග සෝවන් වීමට සුදුසු අංග සෝවන් වෙනවාමයි මේ අංග තියෙනවා නම්. අන්න ඒකයි මේ අර්ථය. එහෙම නැතුව මේ එකින් එක වෙන්වෙන්ව අරගෙන සාකච්ඡා කරන්න බෑ. ඒ වගේම එකිනෙකට මේකේ සහසම්බන්ධතාවයක් තියෙනවා. නැවතත් අර උදාහරණයක් මම ගන්නම්. කොසල් රජතුමාට භාග්‍යතුන් වහන්සේ දහම් සාකච්ඡා කරා භාග්‍යතුන් වහන්සේත් සමග. නමුත් එයාට සෝවාන් වෙන්න බැරි වුණා. එහෙනම් සෝවාන් වෙන්න බැරි වුණා නම් මේ හතරම මේ අංග හතරම සෝතාපට්ටි අංග විදිහට එයාට පිළිහිටලා නැහැ. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සේවනයත් එයාට පිළිහිටලා නැහැ. මොකද ඒක කල්යාණ මිත්‍ර සේවනය කියන්නේ මෙතන සෝතාපට්ටි අංගයක්නේ. එහෙනම් කොසල් රජතුමාටත් කල්යාණ මිත්‍ර සේවනයේ අංගයක් විදිහට පිළිහිටලා නැහැ. එහෙනම් ඊතුරු අංග තුනත් කොහොම පිළිටන්නේ. ධර්ම අවබෝධයේ වුණොත් තමයි සෝතාපට්ටි අංගයක් විදිහට කල්යාණ මිත්‍ර සේවනයේ යෙදෙන්නේ. බිම්බිසාර රජතුමාට එහෙම වුණා. සෝතාපට්ටි අංග විදියට ඒ සියලුම අංග එක මොහොතේම පිහිටනවා. සෝතාපට්ටි අංග විදියට බිම්බිසාර රජතුමාටත් පිහිටුවා. ඒ නිසාමයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමයි කල්යාණ මිත්‍රයා එයාට හමු වුනේ. එහෙම නැතුව පින්වතු දැන් අපි සද්ධර්මයේ තුලින් නැතුව දැන් අපි හිතනවා මේ මොකක් හරි බණක් අහලා ඒ කියපු බණ හරි කියලා. හැබැයි තමන් සෝතාපන්න ඵලයට එන්නේ නැතුව. ඒතකොට මේ එහෙම වෙන්න බෑ. ධර්මයේ හමුණා නම් එයා සෝතාපන්නයි. ධර්මයේ හමුණා නම් එයාට කල්යාණ මිත්‍රයෙක් හමු වෙලා. එහෙම නැතුව කල්යාණ මිත්‍රයෙක් හමුණා කියන්න බෑ ධර්මයේ අවබෝධ නොවි. ධර්මයේ අවබෝධ වුණා කියන්නේම කල්යාණ මිත්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් කියන ඒවා සියල්ලම පිළිටනවා. එහෙම නැතුව අර සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවා කල්යාණ මිත්‍ර සත්පුරුෂය අපි අසුරට කරනවා ඒ ජීවිතේ අපට අසුරට වටිනවා කියලා. නමුත් මෙතන කියන්නේ ලෝකෝත්තර පැත්තේ මේ පැහැදිලි කරලා තියෙන්නේ සසර කෙලවර කරන නිවන් දකින්න මඟ කියා දෙන උත්තමයන් වහන්සේලා තමයි ආර්යයන් වහන්සේලා සත්පුරුෂයෝ. ඉතින් ඒ උත්තමයන් වහන්සේලාගෙන් ධර්මය ඇහුවොත් තමයි නිවන් දකින්න පුළුවන්. ධර්ම අවබෝධය කරගත්තු කෙනෙක්ගෙන් ධර්මය ඇහුවොත් තමයි Tamanට අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැතුව ධර්ම අවබෝධය කරගත්තු කෙනෙක්ගෙන් ධර්මය අහන්න නැතුව ධර්ම අවබෝධ කරගන්න බෑ. එහෙම අපි සාසන ඉතිහාසයේ අහලා නැහැ. මේ සෝතාපට්ටි අංග පිළිටන්නේ සෝතාපන්න කෙනෙක්ගෙන් බණ ඇහුවොත්. සෝවාන් වුණොත් විතරයි ඒකට සෝතාපට්ටි අංග කියලා යෙදෙන්නේ. මම හිතනවා පින්වතුන්ට කාරණාව පැහැදිලි ඇති කියලා. තව විදිහකින් ගත්තොත් පින්වතුනි මේ හතරමං හන්දියක හතර දිශාවකින් එන පුද්ගලයෝ හතර දෙනෙක් මේ හතරමං හන්දියේම එකට හමු වුණොත් ඒ හමුවීමම කියන අර්ථය හා සමානව තමයි මේ අංග හතරෙන් යුතු සෝතාපට්ටි අංග හතර පැත්තකින් අපිට පෙන්වුවට මේක එකක් නැතුව ඉතුරු අංග තුනක් පිටින්නේ නැහැ. දෙකක් නැතුව ඉතුරු අංග තුනක් පිටින්නේ නැහැ. තුනක් නැතුව එක අංගයක් පිටින්නේ නැහැ. එහෙනම් හතරම එකටමයි පිටින්නේ. අන්න ඒ වගේ තමයි මම අර උපමාවෙන් ගත්තේ පින්වතුන්ට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට සෝතෝ හි හිදං සාරිපුත්ත උච්චති. මේ සෝත කියලා කියනවා සාරිපුත්ත. මොකක්ද මේ සෝත කියලා කියන්නේ? සාරිපුත්ත සෝතෝති අයමේවති බන්තේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සෝතෝ. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුතු වුණාද? මේ සිංහල අර්ථයේ තියෙන පින්වතුනි ආර්යයට මගම තමයි සෝත කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයටම තමයි සෝත කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා සාරිපුත්ත මැනවි හරියට හරි සාරිපුත්ත මේ ආර්යයටම තමයි සෝත කියලා කියන්නේ. එනම් සම්මා දිට්ඨිය සිට සම්මා සමාධිය දක්වා. එතකොට මේ සම්මා දිට්ඨිය සිට සම්මා සමාධිය දක්වා වූ අංග 8ම පිහිටියොත් තමයි සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ. දැන් සමහර සම්මා දිට්ඨිය වඩලා සම්මා
සංකප්ප වඩලා සම්මා වාචා වඩලා එහෙම බලාපොරොත්තු වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න. ඒක දහමට අනුව ගැලපෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ දෙන්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය පිහිටපු කෙනාට කොහොමත් සම්මා වාචා කම්මන්ත ආජීව ඒ සියලු අංග පිහිටනවා. නුවණැති කෙනාට ඒ සියලු අංග පිහිටනවා. ඒ සම්මා දිට්ඨිය තමයි පූර්වංගම වෙන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් අර මං කලින් කිව්ව උපමාව සමානයි. අංග 8මයි එකට දෙන්නේ. මේවා එකිනෙකට වෙන වෙනම කතා කරන්න බෑ. එකක් කතා කරනවා නම් ඒ කතා කරන එක තුලම ඉතුරු අංග 7ක් යෙදිලා තියෙන්නේ. ඒ නිසා පින්වතුන් හොඳට ඒ බව තේරුම් ගන්න ඕනේ. ඊළඟට පෙන්වා දෙනවා සාරිපුත්ත සෝවාන් යයි කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන් යනු කවරේද? සෝවාන් කියලා කියන්නේ මොකක්ද? සෝවාන් කියලා කියන්නේ මොකක්ද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට සාරිපුතන් වහන්සේ උත්තර දෙනවා ආර්යයට මගින් යුතු වේද යමෙක් ආර්යයට මගින් යුතු වේද මේ සෝවාන් යයි කියනු ලැබේ. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුතුයි නම් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සමන්විත කෙනෙක් නම් එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටියා නම් අන්න එහෙම කෙනාට කියනවා සෝවාන් කියලා. ඉස්සරත් මම කිව්වා සෝතාපට්ටි අංග 4 පිහිටපු කෙනාට සෝවාන් කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටපු කෙනාට සෝවාන් කියනවා. එතකොට මේ සෝතාපට්ටි අංග 4 සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ දෙකක්ද? මේ දෙකෙන්ම කියන්නේ එකම අර්ථයක්ද කියලා අපි ඉදිරි දවසක සාකච්ඡා කරමු. මේක හිතා ගන්න එපා පින්වතුන් මේක දෙකක් කියලා. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනමයි සෝතාපට්ටි අංග වෙනමයි කියලා එහෙම කඩන්න බෑ. මේ එක්කම එකම අර්ථයෙන් එන්නේ. ඉතින් සම්මාදිට්ඨියනේ මූලික වෙන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ නුවණ. ඒ නුවණටම කියන තමක් තමයි පින්වතුනි මේ යෝනිසු මනසිකාරය කියන්නේ. ඉතින් යෝනිසු මනසිකාරයේ සෝතාපට්ටි අංගයක් විදිහට පිහිටියා කියන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගය යාට පිහිටියා කියන එක. ඉතින් ඒ ඊතුරු ටික යාට තියෙන්නේ ඒ සත්‍ය ඥාන උපදගත් සෝතාපන්න කෙනා එයාට තියෙනවා කෘත්‍ය ඥානය කියන්නේ සම්පූර්ණ කරගෙන යන්න රහත් ඵලයේ දක්වාම. ඉතින් සෝතාපන්න වුණ කෙනාට සම්මා දිට්ඨිය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය පිහිටනවා. ඊළඟට පෙන්වා දෙනවා යමෙක් මේ අරියට මගෙන් යුතුයද මේ සෝවාන්ය කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මතුන් තෙමේ එබදු නම් ඇත්තේ මේ බදු ගොත් ඇත්තේ වෙයි. ඒ සෝතාපන්න කියන නම යෙදෙන්න සුදුසුයි. ඒ නම යෙදෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒක අනුමත කරනවා. මැනවි සාරිපුත්ත හරියට හරි යමෙක් මේ අරියට මගෙන් යුතුය වේද මේ සෝවාන්ය කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මතුන් තෙමේ මෙබදු නම් ඇත්තේ මෙබදු ගොත් ඇත්තේ වේ. මේ සෝතාපන්න නම කියලා යෙදෙන්නේ අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය දුන කෙනාට. ඉතින් පින්වතුනි දැන් පැහැදිලි වෙන්න ඕනේ මේවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 විදියට සම්පූර්ණ කරන්න බෑ. ඒ වගේම සෝතාපට්ටි අංග 4 විදියට අරගෙන වෙන වෙනම සම්පූර්ණ කරන්නත් බෑ. සෝතාපන්න වීමේදීමයි සෝතාපට්ටි අංග සම්පූර්ණ වෙන්නේ. සෝතාපට්ටි අංග සම්පූර්ණ වීම තුලමයි සෝතාපන්න භාවය පිහිටන්නේ. මේ එකිනෙකට සහ සම්බන්ධතාවයක් තියෙනවා මිසක ඒවා වෙන වෙනම සාකච්ඡා කිරීම පින්වතුනි ඒක ධර්මයට ගැලපෙන්නේ නැහැ. පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක්ට මේ බොහෝ දිනෙක මේ හිතන් ඉන්නවා මේ යෝනිසුමනසිකාරයේ වඩාගෙන ගිහිල්ලා සෝවාන් වෙන්න. නෙමෙයි මෙතන මේ පැහැදිලිව කියනවානේ යෝනිසුමනසිකාරය කියන්නේ සෝතාපට්ටි අංගයක්. ඒතර සෝවාන් වෙච්ච කෙනාටයි යෝනිසුමනසිකාරය පිහිටන්නේ. ඊට කලින් කොහොමද එයාට යෝනිසුමනසිකාරය පිහිටන්නේ? එහෙනම් එයා බණ අහලා වෙන්න ඕනේ. බණ අහන්නේ කල්යාණ මිත්‍රයාගෙන්. ආයේ අර අංග 4ටම යනවා. එහෙම වුණොත් එහෙනම් එයාත් සෝවාන් වෙලා. එතකොට මේ සෝවාන් වෙන්න කලින් ආයේ සෝවාන් වෙලා කියන එක ගැලපෙන්නේ නැති කතාවක්නේ. එතකොට පින්වතුන් තේරුම් ගන්න ඕනේ මේ සෝතාපන්න ඵලයෙන් මෙහා පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක්ට සෝතාපට්ටි අංග යෙදෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසුමනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන අංග 4 දෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ ජීවිතේ තමන් යහපත් ආයුනික මේ ජීවත් වෙන්න ඕනේ, සිහියෙන් කටයුතු කරන්න ඕනේ. ඒව හරි. හැබැයි ඒවට මේ ධර්මයේ වචනේ ගලපලා මම ඉන්නේ යෝනිසුමනසිකාරයක කියලා වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. එහෙනම් පින්වතුන්ට මේ සූත්‍ර දේශනාවෙන් වටිනා කරුණු රාශියක් පින්වතුන් අහපු නැති මේ ඊටාම ගැඹුරු කාරණා ටික තමයි පින්වතුන්ට අද සමාලෝචනය කරේ. ඉදිරියට තවත් පින්වතුන්ට දහම් දේශනාවක් තුලින් තමන්ගේ ධර්ම අවබෝධයේ පිණිස පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ පුංචි දේශනාව
ධර්ම අවබෝධයේ පිණිසම තව තව ධර්මයේ හොයන්න පින්වතුන්ට කැමැත්තක් ඇතිවීම පිණිසම ඒ වගේම ධර්ම ඥානය වැඩිම පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි.